අයිබෝවන් හැමෝටම අදත් අපි යන්නේ ශ්‍රී ලංකාවේ ලස්සනම සංචාරක ස්ථානයක් වෙන ඇල්ල බලන්න. ඉතින් ඒ දවස පටන් ගනිද්දිම අපිට හිතුණා අපි හිටපු හිල්සයිඩ් ඇවෙනිව් එකේ කබාන එකට පේන ලස්සන view එකක් ඕගොල්ලන්ට පෙන්වන්න. බලන්න කොච්චර ලස්සන view එකක්ද කියලා. ඉතින් මේ ලස්සන view එකත් එක්ක ගෙන දෙන්නේ නිදහස් ඒ වගේම හොඳ පිරිසිදු වාතාශ්‍රයක් තියෙන අවකාශයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම බලන්න මේ හිල්සයිඩ් ඇවෙනිව් එකේ තියෙන වටපිටාව ගස් වලින් තමයි වැවිලා තියෙන්නේ. ඉතින් හරි සුන්දර පරිසරයක් තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ ස්ථානයක අපිට අපගේ මේ කාලය ගත කිරීම ලැබීම ලොකු සතුටක් තමයි. ඉතින් අද අපේ ගමන පටන් ගන්න මේ බෙලිවුල් ඔය පැත්තේ. අද බ්ලොග් එකේ ඔයාලට බලන්න හම්බෙන්නේ සුන්දර කඳු පාරවල්, ඒ වගේම හපුතලේ view point එක, ඒ වගේම ගොඩක්ම famous නයින් ආච් බ්‍රිජ් එකයි, රාවණා ෆෝල් එකයි. ඉතින් මේ යන මාර්ගය තියෙන සුන්දරත්වය ඔයගොල්ලන්ට මේ වීඩියෝ කරා දැක ගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපේ ගමන පටන්ගෙන ඉස්සරහට යමු. ඉතින් මේ සුන්දර පරිසරයත් බලාගෙන යන ගමන් ලස්සන සින්දුවකුත් අපිට ප්ලේ කරන්න හම්බෙද්දී ඒකේ තියෙන සතුට කොච්චරක් වෙනවද? ඇත්තටම මේ පාරවල් නම් ශ්‍රී ලංකාවේ ලස්සනම රෝඩ් ට්‍රිප් වලින් එකක්. හැම පැත්තෙම කඳු, හුළඟ, කොළ පාට nature views. මේ ගමනේ වයිබ් එක වෙනම ලෙවල් එකකට අරන් යනවා. ඉතින් travel කරන්න ආසයට මේ route එක අනිවාර්යයෙන්ම experience කරන්න ඕනේ. මේ area එක famous වෙලා තියෙන්නේ cool climate එකටයි natural beauty එකටයි. මෙතන atmosphere එක හරිම peaceful. සමහර වෙලාවට ඩෙස්ටිනේෂන් එකට වඩා ජර්නි එක ලස්සනයි. මේ මවුන්ටන් views නම් කැමරා එකෙන්වත් හරියට කැප්චර් වෙන්නේ නැහැ. ඇස් දෙකෙන් බලන ෆීල් එක වෙනමම එක්ස්පීරියන්ස් එකක්. දැන් අපි ඇතුල් වෙලා ඉන්නේ හබුදලේ පැත්තට. ටී ප්ලාන්ටේෂන්ස්, මිස්ටි මවුන්ටන්ස්, ඒ වගේම කෝල්ඩ් වෙදර් එක, මේ ඒරියා එකේ බියුටි එක කියලා ඉවර කරන්න බෑ. උඩට යන තරමට තමයි views එක තවත් ලස්සන වෙන්නේ. ඉතින් මෙතන හරි ප්‍රසිද්ධ තැන. මෙතන තමයි හබුතලේ view point එක. මෙතන තියෙනවා අයිස්ක්‍රීම් කන්න තැන. ඉතින් මේ අයිස්ක්‍රීම් එකක් කන ගමන් මේ view එක බලන එක වෙනම එක්ස්පීරියන්ස් එකක්. අපිට ඈතින් ලංකාවේ ලස්සන තැන් පේනවා මේ view එකට. ඉතින් අපි දැන් හබුතලේ ආසන්නයේම තියෙන අපේ යාළුවෙක් වෙන්නේ ජනාගේ ඒ පවුලේ නෑදෑ කෙනෙක්ගේ විලයකට තමයි දැන් අපි ඇතුල් වෙන්නේ. ඉතින් බලන්න මේකේ තියෙන ආකිටෙක්චර් එක. මේ විලායකේ තියෙන ලස්සන කියලා නිම කරන්න බෑ. ඉතින් හරි ලස්සන view එකකුත් තියෙනවා මේ විලායකට. ඉතින් දැන් ඕගොල්ලන්ට පෙන්වන්නේ මේකේ තියෙන ඒ පරණ කාලේ භාවිතා කරලා තියෙන දේවල්. ඉතින් මේ අයිතිකාර මහත්මයා මේකේ පරණ දේවල් ගොඩක් එකතු කරලා තියෙනවා. ඉතින් ඔක්කොම හදලා තියෙන්නේ ඇන්ටික් විදියට. හැමදේම ඒ පරණ කාලේ පොත්, සිතියන්, ඒ හැමදේම එකතු කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති අර දුරින් තියෙන්නේ පරණ කාලේ සිතියන්,
ඒව ඔක්කොම මේ අයිතිකාර මහත්තයා මේව එකතු කරලා තියෙනවා. එයා පිටරට ජාතිකයෙක්. ඉතින් එයා ඒව ලස්සනට එකතු කරලා අද මේක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අපි ආයෙත් ගමන ආරම්භ කරා. අපිත් එක්ක දිගටම අවසාන වෙනකන් රැඳීගෙන ඉන්න මේ ගමනේ තියෙන ලස්සන බලා ගන්න. අපි දැන් ගමන් කරන්නේ බණ්ඩාරවෙල නගරය හරහා. ඉතින් මේ තමයි බණ්ඩාරවෙල ස්ටේෂන් එක. අපි දැන් බණ්ඩාරවෙල නගරය පාස් කරගෙන ටික ටික ළඟා වෙන්නේ ඇල්ල නගරය දෙසට. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ කුඹල්වෙල අසපුව. ඉතින් හරි ලස්සන පන්සලක් මේක. අපිට යන්න එදා බැරි වුණා. හැබැයි හරි ලස්සන පන්සලක්. ඔයගොල්ලෝ දවසක ගියපු වෙලාවක බලන්න. ඉතින් අපි අන්තිමට ආවා ඇල්ල ටවුන් එකට. ඉතින් මේ ශ්‍රී ලංකාවල තියෙන most popular travel destination වලින් එකක් තමයි මේ. ඉතින් මේ ටවුන් එකට එනකොටම ෆීල් වෙන vibe එක හරි වෙනස්. ලස්සන තේවතු යායක් තමයි පේන්නේ. අපි වාහනේ ගියපු හින්දා අපිට පුළුවන් වුණා එතන පාක් එකක් තිබ්බා. එතනින් වාහනේ නවත්තලා පයින් යන්න. මේ පාක් එකේ නවත්තන එකට රුපියල් 100ක් වගේ තමයි අපිට ගෙවන්න උනේ. ඉතින් අපි එතන ඉඳලා පයින් ගියා. පොඩි දුරක් තමයි තියෙන රේල් පාරේ ඇවිදගෙන යන්න තියෙන්නේ ඉස්සරහට. අපි දැන් ආවා නයින්නාජ් බ්‍රිජ් එක ගාවට. නයින්නාජ් බ්‍රිජ් එක කියන්නේ ශ්‍රී ලංකාවල තියෙන ඇල් ඒරියා එකේ තියෙන ලෝක ප්‍රසිද්ධ ලෑන්ඩ්මාර්ක් එකක්. මේක බ්‍රිජ් ඉන් ද ස්කයි කියලා හඳුන්වනවා. ඉතින් බ්‍රිතාන්‍ය යටත් විජිත කාලේ මේ බ්‍රිජ් එක හදලා තියෙන්නේ සිමෙන්ට්, ස්ටෝන් සහ බ්‍රික් වලින්. අයන් ස්ටිල් භාවිතා කරලා නැතුව. ඉතින් ඒකේ තියෙන ආරු 9 නයින්නාජ් නිසා තමයි නයින්නාජ් බ්‍රිජ් කියලා නම ලැබිලා තියෙන්නේ. ඉතින් අද දවසේ මේ ශ්‍රී ලංකාවල වැඩිපුරම ෆොටෝස් ගන්න තැන. විශේෂයෙන්ම මේකේ ට්‍රේන් එක මේ බ්‍රිජ් එක උඩින් යන වෙලාවට තමයි සංචාරකයන් වැඩිපුරම කැමැත්තක් දක්වන්නේ ෆොටෝස් ගන්න. ඉතින් අපි මේ ගියපු වෙලාවේ ට්‍රේන් එක තිබ්බේ නැහැ. අපිට දවල් වෙන්න වගේ ගියේ. ඉතින් මේ view එක ඇත්තටම මැජිකල්. නයින්නාජ් බ්‍රිජ් එක බලලි වෙරලා ආයෙත් අපේ ගමන පටන් ගත්තා රාවණ ඇල්ල බලන්න.
ඉතින් මේ පාරේ යද්දී අපට පේන්නේ ලස්සන මවුන්ටන් view එකක්. ඉතින් හරිම ලස්සනයි මේ මාර්ගය. අපිත් එක්ක රැඳිලා ඉන්න කොහොමද මේ පාර ලස්සනටම රාවණ ඇල්ල ගාගෙන යන්නේ කියලා. ඒ කඳු අතරින් පේන ලස්සන කියලා නිම කරන්න බෑ. ඉතින් මේ මාර්ගය දිගේ යද්දී අපිට ලැබෙන්නේ වෙනම ලෝකයක්. අපේ යාළුව සෙට් එක තමයි මේ ඉන්නේ. අපිට දැන් මේ හම්බෙන්නේ ඇල්ලේ බස් රථය ප්‍රපාතයට වැටිච්ච ස්ථානය. ඉතින් හරිම කේතනික සිදුවීමක් සිදු වෙච්ච ස්ථානයක්. ඉතින් දැන් මේක ඒ වාහනේ වැටෙන්නේ නැති වෙන්න එතන පස් දාලා පුරවලා තියෙනවා. ඉතින් බලන්නේ ඈවුම හරිම කේතනීය ස්ථානයක්. ඉතින් හැම වෙලාවෙම හරි පරිස්සමෙන් තමයි මෙතනින් ඩ්‍රයිව් කරන්න ඕනේ. බලන්න මේ කඳුවල තියෙන ලස්සන. ඉතින් අපිට මේ මාර්ගය යද්දී හරි ලස්සන view එකක් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් රාවණ ඇල්ලට ළඟා වුණා. ඉතින් අපි ඉස්සරහින් වාහනේ නවත්තලා මේ ලස්සන විදින්න තමයි අපි එන්නේ. ඉතින් රාවණ ඇල්ල ගැන කියද්දී මේ රාවණ ඇල්ල කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ලස්සනම ජනප්‍රියම තියලි වලින් එකක්. ඉතින් මේක පිහිටලා තියෙන ඇල්ලවැල්ලවාය මාර්ගයේ අසල තමයි. ඉතින් මේ රාමායන කතාව ඔයගොල්ලෝ දන්නවනේ. කතාවට අනුව රාවණ රජුරෝ මේ ඒරියා එකේ කියනවා සීතා දේවිය සැඟෙව්වයි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා තමයි මේකට මේ දියඇල්ලට රාවණ ඇල්ල කියලා නම ලැබිලා තියෙන්නේ. ඉතින් වැස්ස කාලෙට මේ දියඇල්ලේ ලස්සනට වතුර කුඩක් පිරීලා ඉතා ශක්තිමත්ව ගලා බහිනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ කාලෙට ගොඩක් මේක ලස්සනට දිස් වෙයි.
නේචර් ලවර්ස්ලට මේ ප්ලේස් එක පර්ෆෙක්ට් ප්ලේස් එකක්. බලන්න ඒකේ වතුර ගලා එන ලස්සන. සංචාරක ආකර්ෂණයට මේ වගේ දියඇලි අපේ රටට කරන්නේ මහත් සේවාවක්. අපි දැන් රාවණා දියඇල්ල බලලා කතරගමට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් කෝකටත් කලින් අපි ආපන ශාලාවක නැවැත්තුවා දවල්ට කෑම ගන්න. ඉතින් අපේ යාළුවෝ දෙන්නෙකු සෙට් වෙලා ඉන්නේ මෙහෙ. ඒ යාළුවෝ දෙන්නගේ සෙල්ලම් බල බල අපි කට්ටිය කෑම ගන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. හැමතැනම තියෙන සුන්දර පරිසර තමයි. ඉතින් අපි මේ හැම සුන්දර පරිසරයක්ම අපිට සිදු කරන්නේ නැතුව අනාගත පරිසරයට පරිස්සම් කරගන්න ඕනේ. අද vlog එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් අපේ vlog වලට like කරලා comment කරලා share කරපු ඒ වගේම subscribe කරපු ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. ඉදිරියටත් අපිව like කරලා comment කරලා subscribe කරන්න. ඉතින් ඊළඟ vlog එකෙන් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.